හිතන්න ඔයා ඉන්ටර්විව් එකකට මීටින් එකකට නැත්නම් නාඳුනන මිනිස්සු ඉන්න තැනකට යනවා. ඔයා කටහරින්නත් කලින් ඔයා වචනයක්වත් කතා කරන්න කලින් එතන ඉන්න මිනිස්සු ඔයා ගැන තීරණයක් අරන් ඉවරයි. මෙයාව කන්ට්‍රෝල් කරන්න රේසි, මෙයාට ලොකු කන්ෆිඩන්ස් එකක් නැහැ, මෙයා කියන දේ එච්චර වටින්නේ නැහැ. කොහොමද එයාලා ඒක තීරණය කරන්නේ? ඔයාගේ කටින් පිට නොවුණු ඒත් ඔයාගේ ඇගෙන් පිට වුණු රහස් භාෂාවේ ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක ඔයාටත් හොරේ ඔයාගේ රෙස්පෙක්ට් එක හැමදාම නැති කරනවා. අද අපි බලමු එහෙම රෙස්පෙක්ට් එක නැති කරන්න වැරදි 7ක් ගැන. පළවෙනි වැරද්ද අනවශ්‍ය චලන. මේක තමයි ලොකුම වැරද්ද. ඇඟිලි වලින් මේසෙට තට්ටු කරනවා, කකුල වලනවා, පෑනෙන් සද්ද කරනවා. මේ හැම චලනයකින්ම වාගේ යටිහිත ලෝකෙට කෑ ගහලා කියනවා මම ඉන්නේ බයෙන්, මම ඉන්නේ කලබලෙන්, මට මෙතන ඉන්න බෑ කියලා. මහ කුණාටුවක් මැද තියෙන ගල් පර්වතයක් වගේ වෙන්න. වාගේ අත් දෙක සංසුන්ව එකක් මත එකක් තියාගන්න. නැත්නම් පුටුවේ අත් දෙක මත තියාගන්න. කිසිම හේතුවක් නිසා ඇඟ හොලවන්න එපා. නිසලකම කියන්නේ කන්ෆිඩන්ස් එකේ ලොකුම ලක්ෂණයක්. වැරදි අංක 2 හැකිලිලා ඉන්න එක. ඔයාගේ උරහිස් දෙක ඉස්සරහට නැවිලා කොන් වෙලා ඉද්දි ඔයා ලෝකෙට කියන්නේ මට බයයි, මාව බාගෙට හංග ගන්න ඕනේ කියලා. ඔයා නොදැනුවත්වම ඔයාගේ ශරීරය කුඩා කරගන්නවා. කුඩා වෙන දේ හැම තිස්සෙම බලයෙන් අඩුයි. ඔයාගේ කොන්ද කෙලින් තියාගන්න. උරහිස් දෙක පස්සට දාලා පපුව ටිකක් ඉස්සරහට දාන්න. ඔයාගේ නිකට පොඩ්ඩක් උඩට. මේකින් ඔයා පෙන්වනවා මම ඉන්නේ මේ කන්ෆිඩන්ස් එකකින් කියලා. එතකොට ඔයාට රෙස්පෙක්ට් එක ඉබේම ලැබෙනවා. වැරදි අංක 3 ඇස් වලින් පැනලා යන එක. කතා කරද්දි බිම බලන්න එපා. මේකෙන් පේන්නේ ලකුණු දෙකයි. එකක් ඔයා කියන්නේ බොරුවක්. අනිත් එක ඔයා ඉස්සර ඉන්න කෙනාට බයයි. කෙනෙක් එක්ක කතා කරද්දි එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලන්න. නපුරු විදිහට නෙමෙයි, සංසුන් සහ විශ්වාසයෙන්. තප්පර 3ක් බලලා පොඩ්ඩක් ඇහැ අහකට අරගෙන ආයෙත් බලන්න. ඔයාගේ බැල්මට එයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. වැරදි අංක 4 බොරු හිනාව. කෙනෙක් අගෞරව කරද්දී තේරුමක් නැති දෙයක් කියද්දී ඔයා හිනා වෙලා ඒක කවර් කරනවද? මේක හරිම භයානක බොරුවක්. ඔයාගේ බොරු හිනාවෙන් ඔයා කියන්නේ කමක් නැහැ මාව තරව ගරහන්න කියලා. ඔයාට හිනා වෙන්න දෙයක් නැත්නම් හිනා වෙන්න එපා. සංසුන් උදාසීන මුණක් තියාගන්න. ඔයා ඇත්තටම හිනා වෙද්දී ඒකේ වටිනාකම වැඩි වෙන්නේ එතකොට. වැරදි අංක 5 වේගවත් සහ කලබල චලන. වේගෙන් කතා කරනවා, වේගෙන් ඇවිදිනවා. මේකෙන් පේන්නේ මගේ කාලය වටින්නේ මට ඉක්මනටම මේ දේ කරගන්න ඕනේ කියලා. CEO කෙනෙක් වගේ හිතන්න. එයා කවදාවත් කලබලෙන් දුවන්නේ නැහැ. ඔයාගේ චලන සෙමින් හිතාමතා කරන්න. කතා කරද්දී වචන අතර පොඩි පෝස් එකක් තියන්න. සෙමින් බව කියන්නේ බලය. ඒකෙන් අවධානය ඉබේම ඔයාට ලැබෙනවා. වැරදි අංක 6 දුර්වල අතට අත දීම. මිනිස්සු 100 දෙනෙක්ගේ 90 දෙනෙක්ම ඔයා ගැන පළවෙනි තීරණය කරන්නේ ඔයාගේ හෑන්ඩ් ෂේක් එකෙන්. මරුණු මාළුවෙක් වගේ බුරුල් අතක් දෙන එකෙන් ඔයා පළවෙනි තප්පරේම පරාදයි. අත දෙනකොට අනිත් කෙනාගේ අත සම්පූර්ණයෙන්ම අල්ලගන්න. ස්ථිරව ඒත් රිදෙන්නේ නැතිව මිරිකන්න. ඒ වෙලාවේ ඇස් දිහා බලන්න. මේ දෙයින් ඔයාගේ රෙස්පෙක්ට් එක 100%කින් වැඩි වෙනවා. වැරදි අංක 7 අත් හංගන එක. සාකෝල අත් දාගෙන ඉන්නවා. අත පිටිපස්සට කරලා බැදගෙන ඉන්නවා. මේකේ යටි හිතට කියන්නේ මම දෙයක් හංගනවා නැත්නම් මම හරි බයෙන් ඉන්නේ කියලා. කිසිම විවෘත බවක් ඔයාගෙන් පේන්නේ නැහැ. ඔයාගේ අත් දෙක ස්වභාවිකවම පැත්තකින් තියාගන්න. කතා කරද්දී අදහස් පැහැදිලි කරන්න පොඩ්ඩක් අත පාවිච්චි කරන්න. විවෘත අත්ල පෙන්නන එකෙන් ඔයා විශ්වාසන්තයි කියලා පණිවිඩයක් යනවා. මේ කිසිම දෙයක් රඟපෑමක් නෙමෙයි. හැමදේම වෙන්න ඕන ඇතුලෙන්. ඔයා ඇතුලෙන් සංසුන් වුණාම ඔයාගේ ශරීරය ඉබේම සංසුන් වෙනවා. ඔයාට රෙස්පෙක්ට් කරන්න පටන් ගත්තම ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක ඉබේම රෙස්පෙක්ට් ඉල්ලනවා. ඔයාගේ ශරීරය කියන්නේ ඔයාගේ මනසේ සෙවණැල්ල. මනස ශක්තිමත් කරගන්න.